ඇයි ඔබ ඩිලක්ස් 100 එකක් ගත්තේ ඔබේ ආයතනයේ? ගොඩක් ට්‍රැවල් කරන්න තියෙනවා. එතකොට ඒකෙදී අපි බලනවා වැඩිපුර ෆුවල් ඉකොනොමි එක කොහොමද කියලා සහ බයිසිකල් එක කන්ට්‍රෝල් එක. මෙයාගේ සේෆ්ටි එක. මේකේ පෙට්‍රල් කොච්චරක් වැඩ කරනවද? කරන්න පුළුවන් 80ක් කරනවා පෙට්‍රල්. මම ඊයේ පැද්දානේ. ලීටර් දෙකක් ගහගත්තට පස්සේ යන්න පුළුවන් දුර ප්‍රමාණය හිතා ගන්න පුළුවන්. ඇත්තටම හොඳ කන්ට්‍රෝල් එකක් තියෙනවා බයිසිකලේ. මම ඊයේ උදේ කෑගල්ල ගියේ. වැස්සේ ආවේ. බ්‍රේක් අහනවා. අපි දැන් බයිසිකලයක් පදිනකොට බ්‍රේක් තමයි ගොඩක් වැදගත් වෙන්නේ දුර පදිනකොට. ටයර් සයිස් එක තියෙනවා. ටයර් සයිස් එකක් තියෙන බයික් එක 100cc වෙන බයිසිකල් වලට වෙන පිකප් එකක් තියෙනවා. ඇඟට කිසි අමාරුවක් නැහැ. හයිඩ්‍රොලික් සිස්ටම් එකක තියෙන ෂොක්ස් පද්ධතියක් තියෙනවා. මාකට් එකේ තියෙන අනිත් බයිසිකලුත් කම්පෙයාර් කරා. බැලුවාම මට හිතුණා හීරෝ මේ ඩිලක්ස් 100 එක හොඳයි කියලා. සාමාන්‍යයෙන් සීට් එක 3 දිනකට යන්න පුළුවන් තත්ත්වයක් තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ දිග. තාත් මේ බයිසිකලේ 3 දිනකට යන්න හදලා තියෙන්නේ කියේ. ඒ නිසා තමයි අපි මේක තෝරගත්තේ. ඒක සයිට් එක යූස් කරනකොට බරු ටික දාගෙන යන්න පුළුවන්. බයිසිකලයක් ගත්තම බෝක් ලයිට් එකක් ගහනවා කියලා. දැන් ඒ අදහස මම අතහැරගත්තා. ලයිට් එක හොඳට එළිය තියෙනවා. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර 165ක් වගේ. කරම කන්ස්ට්‍රක්ෂන් කරනවා කියන්නේ අපි මේන් රෝඩ් එකේ නෙමෙයි යන්නේ. ඒතකොට බලගොඩල් තියෙන පාරවල් යන්නේ. මේ බයිසිකලේ එහෙම උසක් තියෙනවා. ඒක ගොඩක් වාසියක් කියලා මම හිතනවා. කික් කර ඉන්න ඕනේ නැහැ. ස්ටාර්ට් කරන්න පුළුවන් සේෆ් ස්ටාර්ට්. අඩුම වියදමකින් යන්න පුළුවන් හොඳම වාහනේ තමයි. ටිකක් කරද්දි ගොඩක් දුරට හිතලා බලලා තමයි කරන්නේ. ඒ අනුව මම හිතනවා මම ගත්තේ හරි තීරණය කියලා. සම කළ නොහැකි සම ඔප්ෂන් ගොඩක්. ටියුබ්ලස් ටයර්, ආෆ්ටර් සර්විස්, ස්පෙයා පාර්ට්ස් ඕන තරම්. මම 60ම ගානක් පැද්දා මේ බයිසිකලේ 100%ක් මට ෂෝරූම් බයික් එක ඩිලක්ස් 100 ලයිෆ් එකට හරියන බයිසිකල්. මම මේ ඉන්නේ බදුල්ල කොළඹ පරණ පාරේ රත්නපුර නිව් ටවුන් එක ආසන්නේ. අපි හීරෝ රටවටා යන ගමනේදී අපි ආවා තවත් ලස්සන තැනකට. මේකේ බිල්ඩින් එකේ නම රන්තරු ඉංජිනේරින්. ඒකේ අයිති මහත්තයා තමයි මේකේ අයිතිකාරයා. එතුමාගේ ආයතනයේ වැඩවලට අරන් තියෙනවා ඩිලක්ස් 100 කියන හීරෝ යතුරු පැදියදී. පසන් තමයි මේකේ වැඩිපුර රන්තරු ඉංජිනේරින්ගේ ෆීල්ඩ් එකේ වැඩවලට යන්නේ. පසන් ඒ නිසා පසන් ඊයේත් අපේ වැඩේට ආවේ කෑගල්ලේ ගිහිල්ලා ඉඳලා. ඒ නිසා කෑගල්ලේ රයිඩ් කරලා තමයි අද උදේ මේ වැඩසටහනට ආවේ. ඒ නිසා එකෙන්ම ඒකට දාන්න ඕනි 5ක්. ඉතින් පසන් ඔව්. දැන් ආයතනේ ඩිලක්ස් 100 එකේ මොකක්ද ඔබ දකින්න? දැන් මම හිතන්නේ කෑගල්ලේ දක්වා ගියා රත්නපුරේ ඉඳලා ඊයේ යනකොට මොකද ඔයාලට දැනෙන ෆීල් එක? ඇත්තටම හොඳ කන්ට්‍රෝල් එකක් තියෙනවා බයිසිකලේ. මම ඊයේ උදේ කෑගල්ල ගියේ. උදේ ගිහලා කෑගල්ලෙත් වටේ ඇවිදලා සයිට් එකේ වැඩ ටික කරලා ගියවස ආපහු ගෙදර ආවේ. හොඳ කන්ට්‍රෝල් එකක් තියෙනවා. වැස්සේ ආවේ. වැස්සේ එනකොට කිසි මේකක් නැහැ. මම ලිස්සන්න කරන්න මොකුත් නැහැ. හොඳ කන්ට්‍රෝල් එකක් ඒ වගේම බ්‍රේක් අහනවා. අපිට දැන් බයිසිකලයක් පදිනකොට බ්‍රේක් තමයි ගොඩක් වැදගත් වෙන්නේ දුර පදිනකොට. ඒ ටික කරනවා. අනිත් එක බැලන්ස් එක වංගු ගන්නකොට ඒ බැලන්ස් එක හොඳ කන්ට්‍රෝල් එකක් තියෙනවා. 2i100 ටයර් සයිස් එක ටියුබ්ලස් ටයර් සයිස් එකක් තියෙන බයික් එක. ඉතින් ඒ නිසා මේකේ හොඳ කන්ට්‍රෝල් එකක් තියෙනවා. Tamanට දැනෙනවා මේක ඩ්‍රයිව් කරනකොට. සාමාන්‍යයෙන් කොහොමද කන් දෙකදී එහෙම පිකප් එක ස්පීඩ් එක යනකොට කොහොමද ළඟ පිකප් එක එහෙම වෙනසක් කියන්නේ හොඳ පිකප් එකක් තියෙනවා. ඒ කියන්නේ අර 100cc වෙන බයිසිකල් වලට වෙන පිකප් එකක් තියෙනවා. ඒ කියන්නේ මට ලොකුවට ගියර් මාරු කරගන්න ඕනේ නෑ ඇත්තටම කඳුවර යනකොට. ඒ කියන්නේ අපි 4 ගියොත් පොඩ්ඩක් තෝවුන තුනට දාගන්න බැරි එතනින් යාට මාරු කරගන්න මොනවක් තිබුණේ නෑ. පසන් කොහොමද දැන් ඔයා ටිකක් බොඩි එක හීනේ උස කෙනෙක්. සාමාන්‍ය ෆූටර්ස් එකේ ඔයා කකුල තිබ්බට පස්සේ ගියර් චේන්ජින් එක එතකොට හොඳ ෂොක්ස් පද්ධතියක් තියෙනවා. කොහොමද ඔයාට දැනෙන ෆීල් එක? ඇඟට කිසි අමාරුවක් නෑ. මොකද මම දුර පැද්දලා පස්සේ මට හයිඩ්‍රොලික් සිස්ටම් එකක් තියෙන්නේ. සිස්ටම් එකක් තියෙන්නේ. හයිඩ්‍රොලික් සිස්ටම් එකක තියෙන ෂොක්ස් පද්ධතියක් තියෙන්නේ. ඒ නිසා හදිසිය වලකදී වැටුණත් එහෙම දැනීමක් නෑ. ඇඟට දැනෙන්නේ නැහැ.
ඔයාම පැදලා ඔයා කියන්න මේකේ පෙට්‍රල් කොච්චරක් වැඩ කරනවද? අපි කියන ගාන සනාථ කරන්න පුළුවන් නේ. ඔව් ඔයාලා කියන ගාන සනාථ කරන්න පුළුවන් 80ක් කරනවා පෙට්‍රල්. මම ඊයේ පැද්දානේ. ඔව්. පැදලා බැලුවට පස්සේ ඒක එහෙමම තමයි. ඒක වෙනසක් නැහැ. ලීටර් දෙකක් ගහගත්තට පස්සේ ගමන ගිහින් යන්න පුළුවන් දුර ප්‍රමාණය හිතා ගන්න පුළුවන්. ඒ නිසා රට වටේ අඩුම වියදමකින් යන්න පුළුවන් හොඳම වාහනය තමයි Hero වීරයා ඩිලක්ස් 100 එක. ඒ නිසා හොඳ සස්පෙන්ෂන් පද්ධතියකින් අනුන ඒ වගේම හොඳ ටියුබ්ලස් ටයර් පද්ධතියකින් අනුන ඒ වගේම තමයි අපි ගත්තොත් සීට් එකේ පිහිටීමත් එක්ක මොකක්ද පවුලකට කොහොමද මේක ෂූට් වෙන්නේ? සාමාන්‍යයෙන් සීට් එක 3 දිනකට යන්න පුළුවන් තත්ත්වයක් තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ දිග. ඒ කියන්නේ එක්කෙනෙක් මෙතන ගියොත් බබා මෙතන ගියොත්. ඔයා කිව්වා මට මගේ පුතා හරි අපූර්ව කතාවක් කිව්වා කියලා. මොකද්ද කිව්වේ? එයා කිව්වා තාත්තා මේ බයිසිකලේ 3 දිනකට යන්න හදලා තියෙන්නේ කියලා. සීට් එකේ දිගත් එක්ක බලලා. ඔව් ඔව්. සයිට් එකේ වැඩකට යනකොට මම හිතන්නේ ඔයා තනියම ගියොත් අමතර බඩු ටිකක් බැදගෙන ඔව් බැදගෙන යන්න පුළුවන් ඉඩ තියෙනවා. ඔව්. ඒ නිසා තමයි අපි මේක තෝරගත්තේ. ඒක සයිට් එක යූස් කරනකොට බඩු ටික දාගෙන යන්න පුළුවන්. ලීටර් 10කට ආසන්න ප්‍රමාණයක් මේකට ලෝඩ් කරන්න පුළුවන්. 9.5ක් ලෝඩ් කරන්න පුළුවන්. 9.5ක් ලෝඩ් කරන්න පුළුවන්. 9.5ක් ලෝඩ් කරන්න පුළුවන් ටැංකිය එකකින් සමන් නිසා ඒ වගේම අපිට පේනවා තට්ටු කළාට පස්සේ හෙවි ගේජ් එකක් තියෙන්නේ. මෙන්න මේ හෙවි ගේජ් එක ගොඩක් වෙලාවට අපි දකිනවා සමහර බයික් වල ඇක්සිඩන්ට් එකකින් පිටරයක් පොඩි කළා වගේ කුඩු වෙලා යනවා. ඒ නිසා Hero කියන්නේ ශක්තිමත් භාවය අතින් අනුන බයික් එකක්. ඒකට හොඳම සාධකය තමයි ඔබට මේ දේවල් ගත්තාම හොඳ ගේජ් එකකින් සමීමත්ව සැකිල්ල පවා නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා ෆ්‍රේම් එක අපි කියන්නේ ෆ්‍රේම් එක හොඳ සමීමත්. ඔයාට මේ හෙඩ්ලයිට් එකේ ගත්තොත් පුළුල් පරාසයක් තියෙනවා LED ලෑම්ප් එක. මේ ලෑම්ප් එකේ මම හිතන්නේ ඔයාගේ යන ස්පීඩ් එකට හොඳ view එකක් ඔයාට ක්ලියර් කරලා දෙනවා. ඔව් ඇත්තටම හොඳ view එකක් තියෙනවා. මොකද මම හිතාගෙන හිටියේ වෙන බයිසිකලයක් ගත්තාම බෝක් ලයිට් එකක් ගහනවා කියලා. දැන් ඒ අදහස මම අතහැරගත්තා. ලයිට් එක හොඳට එළිය තියෙනවා. ඊළඟට තමයි මම හිතන්නේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා. දැන් මේ වගේ පාරවල රත්නපුරේ වංගු වලවල් සහිත අතුරු මාර්ගවල යනකොට හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා මිලිමීටර 165ක් වගේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් දකින්න තියෙනවා. මම හිතන්නේ ඒක නිසා මම හිතන්නේ කන්ස්ට්‍රක්ෂන්ස් වලට යනකොට මේ රත්නපුරේ තියෙන ඈත ගම්දනව් වල වලගොඩලි තියෙන ඕනි පාරකටත් ෂූට්. ඔව් දැන් අපි ඇත්තටම කන්ස්ට්‍රක්ෂන් කරනවා කියන්නේ අපි මේන් රෝඩ් එකේ නෙමෙයි යන්නේ. අපි යන්නේ අතුරු පාරවල. ඒතකොට වලගොඩලි තියෙන පාරවල යන්නේ. එතකොට ඒ වගේ යනකොට අපිට ඇත්තටම බයිසිකලේ උසක් ඕනි. මේ බයිසිකලේ එහෙම උසක් තියෙනවා. ඒක ගොඩක් වාසියක් කියලා මම හිතනවා. මොකද නැත්තම් යන්න අමාරුයි. කික් කර ඉන්න ඕනේ නැහැ. හැබැයි කික් එක තියෙනවා. හැබැයි ඔයාලට මේකේ තියෙන ඔප්ෂන් එකක් self start. self start ඔප්ෂන් එක ඒ නිසා quick bike එක ස්ටාර්ට් කරන්න පුළුවන් self start system එකක් මේකට ඇවිල්ලා තියෙනවා. ඒක තමයි වීරයා අලුතෙන් එනකොට වීරයාගේ තිබිච්ච වෙනස. ඒ නිසා ඔබේ පොකට් එකට මාසෙකට වැඩි ඉතිරියක් කරගන්න පුළුවන්. දවසේ වැඩිම නම් තමන්ගේ කටයුතු කරගන්න පුළුවන් ලංකාවට ආපු හොඳම යතුරුපැදිය ඩිලක්ස් 100 එක. ඒ නිසා එන්න ලංකා පුරා දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් තියෙනවා. ඩීලර්ස්ලා ඉන්නවා. මතක තියාගන්න. අමතර කොටස් සේවා පහසුකම් මේක තමයි අබාන්සොට මුඛ්‍යම දේ. නිසා ඔබ ගන්න යතුරුපැදියේ අලවියෙන් පසු සේවාව අතිවිශිෂ්ටයි. මාත් එක්ක දැන් ඉන්නේ රන්සිත් පෙරේරා. අයිබෝන්. අයිබෝන්. ඔව් ලංකාවේ හොඳ ඉංජිනේර කෙනෙක් රත්තරන් ඉංජිනේරී අධිපතිතුමා. මට ඔබගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඇයි ඔබ ඩිලක්ස් 100 එකක් ගත්තේ ඔබේ ආයතනයේ? මොකද අපිට තියෙනවා සයිට් ටිකක් දුර කලවානේ තියෙනවා කෑගල්ලේ තියෙනවා. එතකොට අපේ තාක්ෂණික නිලධාරි මහත්තයාට ගොඩක් ට්‍රැවල් කරන්න තියෙනවා. එතකොට ඒකෙදී අපි බලනවා වැඩිපුර ෆුවල් ඉකොනොමි එක කොහොමද කියලා සහ බයිසිකලේ කන්ට්‍රෝල් එක. මෙයාගේ සේෆ්ටි එක. ඉතින් ඒ දෙක ගැන වඩා හිතලා බැලලා මම මාකට් එකේ තියෙන මේ බයිසිකලුත් කම්පෙයාර් කරා. බැලුවාම මට හිතුණා Hero මේ Deluxe 100 එක හොඳයි කියලා. ඒ අනුව මම තීරණය කරා මෙයාට මේ බයිසිකලේ අපේ කම්පැනි නමින් අරන් දෙන්න. අවංකව මට කියන්න ඔබ ගත්ත තීරණය ඔබට 100%ක් දැන් සක්සස්. අපි හිතනවා ඒක සක්සස් කියලා. අපි තාම ඉනිෂියල් අවස්ථාවේ ඉන්නේ. නමුත් මම දෙයක් කරද්දි ගොඩක් දුරට හිතලා බලලා තමයි කරන්නේ.
ඒ අනුව මම හිතනවා මම ගත්තේ හරි තීරණය කියලා. ඒ නිසා ඔහුගේ ආයතනයේ ප්‍රවාහන අවශ්‍යතාවය වෙනුවෙන් ඩිලක්ස් 100 තෝරගෙන තියෙනවා රන්සිත් මහත්තයා. ගොඩක් ස්තුතියි අද දවසේ සෑහෙන උනන්දු වුණා. එහෙම තමයි. අපි මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ. අද දවසේ වැඩසටහනේදී මේකට ඇහිලා කාලය වෙන් කළා දුන්නා. උදේ පාන්දරම අපි රත්නපුරේට එනකොට එතුමත් ඇහිලා අපිට සපෝට් කළා. ගොඩක් තෑන්ක්ස්. ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.